මේ මගේ පොරොන්දුව මම දැන් ඉෂ්ට කරලා තියෙනවා. ඔබට පුළුවන් මේ ජෝන් කීල්ස් එකත් එක්ක තියෙන BYD ප්‍රශ්නය සඳහා ඉදිරි ගමනක් යන්න එකතු වෙන්න පුළුවන් ප්ලැට්ෆෝම් එකක් හදලා තියෙනවා. අපි වෙබ් බ්‍රවුසර් එකට ගිහිල්ලා ෆෝන් එකේ අපිට පුළුවන් ඇඩ්‍රස් එක ටයිප් කරන්න. මෙතන මම පේස්ට් කරනවා ඇඩ්‍රස් එක. bydlovers.comkin.net කියන ඇඩ්‍රස් එක. එතකොට ওই විදියට පේජ් එකට එනවා. මේ පිටුවේ විස්තර ටිකක් කියලා තියෙනවා. ඒ පිටුව හැදුවේ වගේ දේවල්. අලුතින් ලියාපදිංචි වන්න කියලා මෙන්න මේ පල්ලෙහාම තියෙන බටන් එක ටච් කරාම ඔබට එනවා ඉන්ටර්ෆේස් එකක්. මේකේ පුළුවන් අලුතෙන් ලියාපදිංචි වෙන්න අලුත් කෙනෙකුට සම්පූර්ණ වැඩ ඉවර කරලා නොතිබුණත් මොකද මේකේ සවුන්ඩ් ට්‍රැක්ස් දාන්න තියෙනවා, සමහර ඩේටා දාන්න තියෙනවා. ඒව නොකරත් ලියාපදිංචි වෙලා මේ තොරතුරු ටික දීලා ඔබට ලියාපදිංචි වෙන්න පුළුවන්. මෙතන විශේෂයෙන් මේ පිවිසුම් නාමයේ මුරපදය හරියටම දෙන්න දීලා ලියාපදිංචි වෙන්න ඕන. ලියාපදිංචි වුණාට පස්සේ ඔබ ලියාපදිංචි පිටුවට යනවා. මෙතන මම ලියාපදිංචි වෙලා ඉන්න නිසා මම මෙතන පිවිසුම් නාමය සහ මුරපදය ලබා දීලා ওই විදියට ලොග් වෙනවා පිටුව ඇතුළට. මෙතෙන්ට ගියාම මේ පිටුවේ දැනට ප්‍රධාන අංශ 4ක් හදලා තියෙනවා. මෙන්න මේ උඩම චූටි අයිකොන් වලින් ඒ අංශ 4 තියෙනවා. මේ අංශ 4 ඔන් ඔෆ් කරන්න පුළුවන්. මේ විදියට right. දැන් මම ඔක්කොම අංශ ඔෆ් කරා. දැන් පිටුවේ මොනවත්වත් නැහැ. අපි එක එක අංශය බලමු. මේ පළවෙනි අංශය විදියට තියෙන්නේ සාමාන්‍ය අපේ ලෝගෝ එකත් එක්ක පෞද්ගලික පිටුවෙන් ඉවත් වෙන්න කියන ලොග් අවුට් එකයි මේ කොටස පළවෙනි අංශය. දෙවෙනි අංශය විදියට තියෙනවා අපිට පුළුවන් සජීවීව ඡායාරූපයක් අප්ලෝඩ් කරන්න වෙබ් පේජ් එකට. ඒකට අදාළ සියලු තොරතුරු මෙතන කියලා තියෙනවා. ඔබ බලයි මේ තරම් නීති මොකද කියලා. ඒකටත් මම ශනික උත්තරයක් මෙතන පොඩි ෆයිල් එකක් හදලා දාලා තියෙනවා. ඇයි මෙච්චර නීති කියලා ඔබට පේනවා ඇති. සමාජ මාධ්‍ය ගිණුම් භාවිතයේ විශ්වසනීයත්වය ගැන පොඩි සටහනක්. මෙතනින් අපිට පුළුවන් කැමරාව ඔන් කරලා කැමරාවට ඇක්සස් දෙන්න ඕනේ. ওই විදියට දුන්නාට පස්සේ කැමරාව ඔන් වෙනවා. ඔබට පුළුවන් කැමරාවෙන් ඡායාරූපයක් ගන්නවා. දැන් කැමරාව පින්තූරය ගත්තට පස්සේ ওই විදියට පින්තූරය මෙතෙන්ට එනවා. මේ ෆොටෝ එක අප්ලෝඩ් කරන්න පුළුවන්. මේ කරන වෙලාවට අපේ WhatsApp Google Map එකේ ලොකේෂන් එක අහනවා ඇක්සස් ගන්න. ඒ වෙලාවට ඇක්සස් දුන්නොත් ඔබගේ ඡායාරූපය ඊටාම විශ්වාසවන්තව වෙබ් පිටුවට යනවා. බලන්න මෙතන තියෙනවා ඡායාරූපය සහ ඔබ සිටින ස්ථානය නිවැරදිව ගබඩා කරන ලදී. ඔබට ස්තුතියි කියලා තමයි සර්වර් එක පිළිතුරක් දෙන්නේ. ඒ කියන්නේ මම දැන් මේ ෆොටෝ එක දැම්මේ ලෝකසිතියේ මෙන්න මේ තැන ඉඳගෙන කියලා ඇඩ්මින් මඩුල්ලට බලා ගන්න පුළුවන්. ඒක තුල ඔබ ගැන විශ්වාසයක් ඇති කරන්න පුළුවන්. මේ අපේ තියෙන දෙවෙනි අංශයේ ඒක ඊළඟට තුන්වෙනි අංශය විදියට මේ පිටුවේ තියෙනවා. මම මේ දෙවෙනි අංශය ඔෆ් කරලා දානවා තවදුරටත් අවශ්‍ය නැති නිසා. තුන්වෙනි අංශයේ අපේ ලොග් පොතක් තියෙනවා. මේ තියෙන ලොග් පොත. ලොග් පොතේ තියෙනවා අපි ගනිපු තීරණ. මේක දිගට අප්ඩේට් වෙනවා මේ වැඩේ යනකම්. ඊට පස්සේ මේකේ හතරවෙනි අංශය විදියට ස්ටැටිස්ටික් ටික තියෙනවා. ස්ටැටිස්ටික් කියන්නේ මේ වෙබ් පිටුව භාවිතා කරන අය පිළිබඳව තොරතුරු. මේක තවදුරටත් අප්ඩේට් කරන්න ඕනේ. ස්ටැක් ටික ඔන් උනේ නැහැ. මොකක් හරි ඩේටා මට හිතෙන්නේ කනෙක්ෂන් එකේ ප්‍රශ්නයක් වගේ. අපි බලමු තව පාරක් උත්සාහ කරලා. අපි ඒකට පහසු වෙන්න මම අනිත් සෙක්ෂන් ඔක්කොම ඔෆ් කරනවා. right. මෙතන ස්ටැට් ඇවිල්ලා තියෙනවා. මේක හදන්න ඕනේ. තව මෙතන පොඩි අඩුපාඩුවක් තියෙනවා. මොකද ලොකුවට පේන්නේ නැහැ. මෙතන තියෙනවා ලියාපදිංචි මුළු ගණන. මේ 4ක් කියලා කිව්වට ඇත්තටම මේ ඔක්කොම ෆේක් account. මගේ account එක විතරයි තියෙන්නේ. තාම ටෙස්ට් කරලා තියෙන්නේ. මේ ෆේක් account එක මකනවා. එතකොට ඔබට බලා ගන්න පුළුවන් ලියාපදිංචි වෙලා ඉන්න මුළු ගණන තියෙනවා. ඡායාරූපයක් මොනවා හරි අප්ලෝඩ් කරපු පිරිස ඉන්නවා. ඊළඟට සජීවීව ඉන්න ස්ථානයේ සමග ඡායාරූප අප්ලෝඩ් කරපු පිරිස ඉන්නවා. ওই විදියට මේ කොටස හදලා තියෙනවා. ඉතින් මගේ කොටස කරලා තියෙන්නේ. ඔබ මේකට සම්බන්ධ වෙලා ඉස්සරහට යනවා නම් මේක හොඳ ප්ලැට්ෆෝම් එකක් විදියට මම දිනු කරන්නම්. කවුරුත් හිතන්න එපා මේක කරලා ඊට පස්සේ සල්ලි ගනී කියලා. සම්පූර්ණ නොමිල කරන්නේ. මොකද මේ දාපු ගොඩක් ඒවා මම වෙන වැඩවලට ඩිවෙලොප් කරපු සිස්ටම් දාලා තියෙන්නේ සහ මේකටම ඩිවෙලොප් කරපු ඒවා මගේ වැඩවලට ඉස්සරහට මට කළ යුතු දේවල්. ඒ නිසා මේවයින් ඔබගේ මුදල් අය කිරීමට මට උවමනාවකුත් නැහැ. ඒ වගේම ඔබගේ දත්ත ඉදිරියට හදනවා. ඔබට ඕන වෙලාවක දාපු සේරම දත්ත මකලා ඉවත් කරලා ගිණුම ඉවත් කරගන්න පුළුවන්. මොකද පිළිගත් ආයතනයක් විදියට අපේ දත්තවල රහස්‍යභාවය සහ පෞද්ගලික ප්‍රතිපත්ති පිළිබඳව විශේෂයෙන් මම ගොඩක්ම උනන්දුයි.
ඔබට මෙන්න මේ ඡායාරූප සම්බන්ධ සෙක්ෂන් එකට ආවහම මෙතන තියෙනවා අපේ දත්ත පෞද්ගලික පරිහරණය පිළිබඳව ප්‍රතිපත්තිය data privacy policy එක මෙතන මට දැනට හොයා ගන්න නැහැ. මං හිතන්නේ මොනවා හරි හේතුවකින් මේක ඉවත් වෙලා වෙන්න ඕනේ. ඔව්. ඒක මම මෙතනට දාන්නම්. data privacy policy එක මෙතන දැම්මේ නැත්නම් ඔබ මේකට ඇතුල් වෙනකොට ඔබ දකිනවා data privacy policy එක. ඒකයි. මෙතන පුද්ගලික පිටුවෙන් ඉවතට ගියපුවාම මේ තියෙන සාමාන්‍ය ප්‍රධාන වෙබ් පිටුව මෙතන තියෙනවා. මේ තියෙන්නේ අපේ data privacy policy එක. එතකොට මේක යටතේ ඔබගේ දත්ත පිළිබඳව ක්‍රියා කරන්නේ කොහොමද කියලා තියෙනවා. මේ ටික ඔක්කොම කියවලා බැලුවා නම් ඔබට හොඳ අවබෝධයක් ගන්න පුළුවන්. ස්තුතියි.